දැනෙන්න ප්‍රේමනීය වදන් හිතට තට්ටු කළා විඳින්න ජීවිතයේ රස දැන් මට පුරුදු කළා අහන්න හිතුණා ඔබ ළඟට ඇවිත් තුරුල් වෙලා කියන්න නැවත වරක් හිතා හිතට එකඟ වෙලා මගේම දූ මගේම දූ I got so motherfucking design on right now. හෙලෝ කනිචිවා වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඔන්න මම vlog එකක් කරන්න කියලා නම් හිතුවේ නැහැ. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. මගේ body lotion එක, hair oil එක, තව පොඩි දේවල් වගේක් තියෙනවා මට ගන්න ඕනේ. ඉතින් මං හිතුවා ඔයාලවත් එකතු කරගෙනම එළියට යන්න. එහෙනම් යමු මාත් එක්ක. අද හොඳටම ඉර පායලා තියෙන දවසක්. හැබැයි එළිය නම් හරිම සීතලයි. එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12යි. උදේ ඉඳන් කම්මැලිකමේ ගෙදරට වෙලා හිටියා එළියට බහින්නේ නැතුව සීතල නිසා. ඒ වුණාට එළියට බැස්සට පස්සේ මෙන්න මේ ලස්සන දැක්කම ඒ කම්මැලිකම කොහෙන් ගියාද දන්නේ නැහැ. ඉතින් මං අද යන්නේ අන්න අර පේන ඉවෝන් මෝල් එකට. ජපානයට මේ යන්නේ ඕටම් එකනේ. ඉතින් පරිසරය හරිම ලස්සනයි. සමහර ගස්වල කොළ හැලිලා, සමහර ගස්වල කොළ පාට වෙනස් වෙලා. හැබැයි මේ හරිය නම් ගස්වල කොළ තාම පාට වෙනස් වෙලා විතරයි. මේ තියෙන ඉචෝ ගහක්. ඉතින් මේ ඉචෝ ගහෙත් සම්පූර්ණයෙන්ම කොළ කහ පාට වෙනවා. ඔන්න කතාවෙන් ඉවෝන් මෝල් එකටම ආවා. හැබැයි ඉවෝන් මෝල් එකට යන්න කලින් බැංක් එකට යන්න ඕනේ සල්ලි ගන්න. බැංක් එක තියෙන්නේ එහා පැත්තේ. බැංක් එකට යන්න කලින් මම මෙතන පොඩ්ඩක් නතර වුණා. මෙතන හරිම ලස්සනයි. ඉතින් අර පහලින් ගලාගෙන යන්නේ හරිම පිරිසිදු වතුර. Please select your desired transaction. Please insert your passport or card. Please wait. Your transaction is being processed. Please take all your items. දැන් යමු අපි ඉවෝන් මෝල් එක ඇතුළට. මෙතනින් ඇතුළ එද්දිම මාරම සුවඳක් එනවා. එන්ට්‍රන්ස් එකේ තියෙනවා ගියෝස හදලා විකුණන ෂොප් එකක්. ඒකයි ඒ සුවඳ එන්නේ. ඔන්න මම මුලින්ම ආවේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ කෙළවරේම තියෙන මෙන්න මේ ක්ලෝතින් ස්ටෝර් එකට. මට කලින් ගත්ත පිනිපෝ බ්‍රොක් එකක් තියෙනවා. ඒකේ යටට අඳින ටී-ෂර්ට් එකක් නැහැ. ඉතින් මං ගොඩ දවසක ඉඳන් හිතාගෙන හිටියා ඒ බ්‍රොක් එකට මැච් වෙන ටී-ෂර්ට් එකක් ගන්න ඕනි කියලා. මේ ෂොප් එකේ බලමු මටත් මැච් වෙන බ්‍රොක් එකට සෙට් වෙන ටී-ෂර්ට් එකක් හම්බෙයිද කියලා මට. මෙන්න මේ ඩමියට අඳලා තියෙන ස්වේටර් එකට නම් මට මාරම් විදියට හිත ගියා. බලමු එක්ක කොහෙද තියෙන්නේ කියලා.
අන්න කොහොම හරි ඒ ස්වේටර් එක තියෙන තැන හොයාගත්තා. මේ තියෙන්නේ ඒකේ කලර්ස් දෙකක් තියෙනවා. වයිට් කලර් එකයි රෙඩ් කලර් එකයි. ඒක හරිම ලස්සනයි. වයිට් එකේ රෙඩ් වලින් හાર્ට් එම්බ්‍රොයිඩර් කරලා තියෙනවා චූටියට. එතකොට රෙඩ් එකෙත් වයිට් කලර් එකෙන් ඒ විදිහටම හાર્ට් එම්බ්‍රොයිඩර් කරලා තියෙනවා. ඉතින් වයිට් කලර් ස්වේටර් එක අරගෙන පිටොන් කරලා බලමු. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහේ සීනෙන් එසැනකින් නුඹ සොයන්නේවී මගේ ප්‍රේමවියේ. ඉතින් මට මේකේ ප්‍රක් එකට මැච්චෙන ටීෂර්ට් එකක් නම් තිබුණේ නැහැ. පිටෝන් එකේදී අර වයිට් කලර් ස්වේටර් එක මට මැච් වුණා. ඒ නිසා මං හිතුවා ඒක ගන්න කියලා. අද ඒක තිබුණ ප්‍රයිස් එකට වඩා ඩිස්කවුන්ට් එකක් දාලා තමයි තිබුණේ. මේකේ ක්ලෝතින් විතරක් නෙමෙයි තියෙන්නේ. ලස්සන ෂූස්, බෑග්ස් එක දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මං දවසක මේ ස්ටෝ එකේ තියෙන දේවල් වෙනම බ්ලොග් එකක් අරන් එන්නම්. මං හිටියේ මේ ස්ටෝ එකේ. ඊළඟට යන්නේ වෙල්සියා එකට. වෙල්සියා එක කියන්නේ ඩ්‍රග් ස්ටෝ එකක්. වෙල්සියා එකේ එන්ට්‍රන්ස් එකේම තියෙන මේ රැක් එකේ තියෙන්නේ මේ දවස්වල වැඩිපුරම විකිනෙන දෙයක්. ඒ තමයි කයිරෝ. ජැපනීස් වලින් කයිරෝ කියන්නේ පෝටබල් හීට් පෑඩ් එකකට. මේ යන්නේ සීත කාලය නිසා අපිට පුළුවන් මේ කයිරෝ වලින් අපේ ශරීරය උණුසුම් කරලා තියාගන්න. කයිරෝ එක වර්ගවලින් තියෙනවා. මේ තියෙන්නේ පිටේ අලවන කයිරෝ එකක්. ඉතින් අපිට මේවා හොයාගන්න හරිම ලේසි. මේ පැකට් එක ඉස්සරහා පින්තූරේ ප්‍රින්ට් කරලා තියෙන නිසා. මෙතන නම් නැහැ. ඒ වුණාට තව තියෙනවා කොන්දේ අලවන කයිරෝ තියෙනවා. කකුල් වල යටිපතුල් වල අලවන කයිරෝ තියෙනවා. ඇඳුම් වල සාක්කු වල දාගෙන යන්න පුළුවන් කයිරෝ තියෙනවා. ඉතින් මේ හැම කයිරෝ එකකින්ම කරන්නේ අපේ ශරීරය උණුසුම් කරලා තියාගන්න එක. මේ තියෙන්නේ නිවියා එකේ ලිප් බාම්. මං යස් කරන්නේ මෙන්න මේ ඩීප් මොයිස්චරයිසර් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙත් එක ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මං ඒවා try කරලා නැහැ. මං එහෙම ෆ්ලේවර්ස් try කරන්න ආසත් නැහැ ලිප් බාම් වල. මේ normal එක තමයි මම යස් කරන්නේ. hand cream කියන්නෙත් මේ කාලෙට නැතුවම බැරි දෙයක්. ඉතින් මෙතන එක වර්ගවල hand cream ගොඩක් තියෙනවා. මේ තියෙන්නෙත් ලිප් බාම් එකක්. මේක ප්‍රයිස් එකෙන් ගොඩක් අඩුයි. නිවියා එකේ ලිප් බාම් ප්‍රයිස් එක චුට්ටක් වැඩිනේ. මෙතනට ආවම තමයි මට මතක් වුණේ මගේ ඩියෝඩරන්ට් එක ඉවර වෙන්න ඕන්න මෙන්න කියලා. ඉතින් මං ඩියෝඩරන්ට් එකකුත් ගන්න හිතුවා. මේක තමයි මං යූස් කරන ඩියෝඩරන්ට් එක. මේ ඉස්සරහා ජැපනීස් වලින් තෙසුතා කියලා ගහලා තියෙන්නේ. අපිට මේ ප්‍රොඩක්ට් ගන්න කලින් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතන එක සුවඳ වර්ග වලින් ගොඩක් ඩියෝඩරන්ට් තියෙනවා. මං ගත්තේ මෙන්න මේ ෆ්ලෝරල් කියන එක. ඊළඟට මට ගන්න ඕනේ බොඩි ලෝෂන් එක. මම යූස් කරන්නේ මෙන්න මේ නියුට්‍රොජිනා බ්‍රෑන්ඩ් එකේ ඉන්ටෙන්ස් රිපෙයා කියන රතු පාට බොටල් එක. බින්ට් එකේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ස්කින් එක ඩ්‍රයි වෙන්න ගන්නවා. ස්කින් එක ඩ්‍රයි වෙනවා. ස්කින් එක ඊට පස්සේ කසන්න ගන්නවා. ඉතින් ඒකට හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් අපි යූස් කරන්න ඕනේ. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මං ඔයාලට මෙන්න මේ නියුට්‍රොජිනා එකේ ඉන්ටෙන්ස් රිපෙයා කියන බොඩි ලෝෂන් එක highly recommend කරනවා. මොකද මං ජපාන් වලට ඇවිල්ලා දැන් අවුරුදු 3ක් තිස්සේ මං යූස් කරන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් එක.
මෙහෙම යනකොට තව හොඳ ප්‍රොඩක්ට් එකක් මෙන්න මෙතන තියෙනවා දැකලා මට ඒක ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. මේ තමයි ජපානයේ ෆේමස් බ්‍රෑන්ඩ් එකක් හතමුගි කියලා. මේ හතමුගි බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ ස්කින් කන්ඩිෂන් මිල්ක් කියන එක මම යූස් කරනවා. ඒකත් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ මම යූස් කරන hair oil එක. honey එකේ deep moist hair oil එක. අර මං කලින් කිව්වා වගේ මේ ප්‍රොඩක්ට් එකත් අපිට ගන්න කලින් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මට බොටල් එකක් ගන්න ඕනේ නැහැ. බොටල් එකක් ගෙදර තියෙන හින්දා මෙන්න මේ වගේ පැක් එකක් ගන්නවා. ඒක රීෆිල් කරගන්න පුළුවන් මේ වගේ පැක් එකක් ගත්තම. මෙතන තියෙන මේ ආගන් රිච් ඔයිල් එක තමයි මම ජපන් වලට ඇවිල්ලා මුලින්ම යූස් කරේ. මේකත් අවුලක් නැහැ. හැබැයි මේක ජෙල් එකක් වගේ. honey එකේ hair oil එක හොඳට ඔයිලි ගතිය තියෙනවා. මේ ඩ්‍රග් ස්ටෝර් එකේ කොස්මැටික් අයිටම් විතරක් නෙමෙයි එක එක බෙහෙත් වර්ගත් තියෙනවා. දැන් මම මේකෙන් මට ඕන කරන බඩු ටික අරගෙන ඉවරයි. මේ ටිකට පේ කරගෙන අපි යමු ඊළඟ ෂොප් එකට. මං ඊළඟට ආවේ කැන්ඩෝ එකට. කැන්ඩෝ එක කියන්නේ හැකෝයන් ෂොප් එකක්. ඒ කියන්නේ සීයේ කඩයක්. මේක මං ආසම තැනක්. බඩු ගත්තේ නැතත් මේකේ තියෙන බඩු දිහා බල කාලේ ගත කරන්න මං හරිම ආසයි. ළඟ එන ක්‍රිස්මස් වලට ලස්සන ඩෙකොරේෂන් ගොඩක් ඉස්සරහා ස්ටෝක් කරලා තියෙනවා. බලන්නකෝ ඒවා කොච්චර ලස්සනද කියලා. ඉතින් මං ආවේ නම් මේකට අද රූම් සොක්ස් දෙකක් ගන්න. ඉතින් ලස්සන රූම් සොක්ස් තියෙනවා මෙතන පාටින්. මෙන්න මේ තැම්බිලි පාට එක තමයි මං ගන්නෙ. බලන්නකෝ ඔයාලා මේ වගේ ඩෙකොරේෂන් අයිටම් දැකලා තියෙනවද කියලා. ජපන් ජාතිකයන් ජනවාරි 1 වෙනිදාට ඔෂෝගත්සු සමරනවා. ඔෂෝගත්සු කියන්නේ ජපන් ජාතිකයන්ගේ අලුත් අවුරුද්ද. ඒ අලුත් අවුරුද්ද සමරන්න ආපු ඩෙකොරේෂන් තමයි මේ. ඒවා දැන් ඉඳන්ම දාලා මේ ස්ටෝර් වල. 100 කඩේ කිව්වට මේකේ තියෙන හැම අයිටම් එකක්ම yen 100ට දෙන්නේ නැහැ. ඊට වඩා වැඩි අයිටමුත් තියෙනවා. ඉතින් දැන් නම් වෙලාව මදි. මං පල්ලෙහා සුපර් මාකට් එකට යන්නත් ඕනේ. ඒ නිසා මේ 100 කඩේ බ්ලොග් එකක් වෙනමම මං ඔයාලට දවසක අරගෙන එන්නම්. දැන් යමු පල්ලෙහා තියෙන සුපර් මාකට් එකට. මේ සුපර් මාකට් එකේ නම තමයි Max Value. අන්න මේකෙත් එන්ට්‍රන්ස් එකේම තියෙන්නේ ක්‍රිස්මස් එකට ආපු අයිටම්. මේවා නම් එක එක ස්වීට්ස් වර්ග. බලන්නකෝ ඒවල ලස්සන. ඔන්න මෙතනත් තියෙන්නේ ඔෂෝගත්සු සමරන්න ආපු ඩෙකොරේෂන්. බලන්න ඒවත් හරිම ලස්සනයි. හැමදාම ගත්තේ නැති වුණාට මෙතන තියෙන මල් වල ලස්සන නම් බලලම තමයි යන්නේ. ටිකක් දුර ඇතුළට ගියාට පස්සේ මට මතක් වුණේ ඉස්සරහා තියෙන රැක් එකේ එළවලු අඩුවට තියෙනවා කියලා. ඉතින් මං ආපහු හැරිලා ගියා අද අඩුවට මොනවද තියෙන්නේ බලන්න. මෙතන ඉතින් එක එක වර්ගවල එළවලු ගොඩක් තියෙනවා. සමහර ඒවා නම් මට ගෙදර තියෙනවා. ඒ නිසා වම්බොටු පැක් එකක් විතරක් මම මෙතනින් ගත්තා. දැන් ටිකක් හවස් වෙලාව 4:00 විතර ඇති. ඉතින් මෙතන තියෙන්නේ උදේ දාපු කෑම හවස් වෙනකොට වරිබිකි දාලා තියෙනවා. ඒ කියන්නේ ඩිස්කවුන්ට් දාලා ප්‍රයිස් එක අඩු කරලා විකුණන්න දාලා තියෙනවා. බලන්න මේ චාහන් එක 358යි. ඉතින් 130ක් වරිබිකි දාලා 250ට තමයි ඒක දෙන්නේ. ටැක්ස් එකත් එක්ක 270ක් වෙනවා. මෙතන තියෙන නූඩල්ස් එක නම් මාරම රහයි. ඒක චයිනීස් නූඩල්ස් එකක් වගේ.
ඉතින් ඒකත් 120ක වඩිබිටියක් දාලා තිබුණ නිසා මං එකෙන් එකක් ගත්තා. මම මේ පැත්තට ආවේ මාළු බලන්න. ගොඩක් වෙලාවට අපි කන මාළු නැහැ. සුෂි වලට සෙට් වෙන මාළු තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ෆ්‍රීසර් කරපු මාළු වගේක්. සාමාන්‍යයෙන් ජපානයේ නම් මාළු ගණන්. මෙතන තියෙන මාළු පැක් නම් ගණන් අඩුවට දාලා 200 ගානට තමයි තියෙන්නේ. ඒ බර අනුව සමහරක් පැක් 300 ගානට. මෙන්න මේ මං අල්ලන් ඉන්න පැක් එක නම් 233යි. සාමාන්‍ය ප්‍රමාණයේ මාළු 3 දෙනෙක් හිටියයි පැක් එකේ. ඉතින් මං හිතුවා මේකෙන් පැක් දෙකක් ගන්නවා කියලා. හැබැයි මේ මාළු ජාතිය මං කලින් නම් අරගෙන නැහැ. මේ පළවෙනි වතාවට තමයි ගත්තේ. මම මේ vlog එකට voice කරන්නේ පස්සේනේ. එතකොට මම මේ මාළු ටික හදලා ඉවරයි. මේ මාළු මම ගෙදර ගෙනිහිල්ලා සුද්ධ කරලා බැද්දා. ඉතින් මේකේ රහ වැව් මාළු වලට සමානයි. හරිම රහයි. හැබැයි මේ කටු ගොඩක් තියෙනවා ඒකේ. ගෙදර විනාකිරියක් ඉවරලා තිබුණ නිසා මට ඕනේ වුණා විනාකිරිය එකක් ගන්න. ඉතින් මෙතන තියෙන්නේ විනාකිරි ජැපනීස් සකේ වර්ගයි. ඉතින් ජැපනීස් කට්ටිය ගොඩක් කෑම හදනකොට සකේ එහෙම පාවිච්චි කරනවා. මං අද ගන්නේ මෙන්න මේ විනිගර් සීසනින් කියලා තියෙන එක. මම මේක කලින් අරගෙන නැහැ. උනාට මට හිතුණා මේක try කරලා බලන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මං කලින් ගෙනිච්ච විනාකිරි එක. දැන් නම් මට අවශ්‍ය දේවල් ඔක්කොම අරන් ඉවරයි. ඒත් මට අන්තිමට මතක් වුණා බිස්කට් එකක් ගන්න ඕනේ කියලා. අන්න බලන්නකෝ ලංකාවේ විතරක් නෙමෙයි දැන් ජපානෙත් ලෙමන් පප් තියෙනවා. මේ තියෙන්නේ ජපානයේ තියෙන ලෙමන් පප් එක. ඉතින් මේක හරිම රසයි. අර ලංකාවේකට වඩා මේකේ බිස්කට් එකේ ඇතුලේ තියෙන ක්‍රීම් ගතිය ලෙමන් එක හරිම රසයි. අර ලංකාවේ එක වගේ වැඩිපුර පැණි රහ ගතියක් දැනෙන්නේ නැහැ. දැන් නම් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් මේ යන්නේ කැෂියර් එකට. දැන් ඉතින් ගත්ත බඩු ටිකක් පැක් කරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔයාලත් එක දිගට මාත් එක්ක ලොකුම ලොකු shopping vlog එකක් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ඔයාලට මොකද හිතුනේ? ඔයාලා මේ වගේ shopping vlog වලට කැමතිද? මං ආයෙත් තව shopping vlog ගේන්න ඕනද? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අන්න ඉතින් shops දෙක තුනක ඇවිද්දට මෙන්න මෙච්චරයි මම බඩු අරන් තියෙන්නේ. එළියට එනකොට නම් ටිකක් හවස් වෙලා. දැන් ඉතින් සීත කාලෙනේ. ඒ නිසා අපිට කලින් අඳුර වැටෙනවා. එහෙනම් දැන් මං ගෙදර යන්නයි හදන්නේ. ඉතින් මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරෙයි. ආයෙ දවසක අලුත් vlog එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. සයෝනාරා.